වතුර මට්ටමනේ. අයියෝ. අර ඒ පල්ලෙහා ඉඳලා බැලුවොත්. වේදන් කලේ. එතකොට මේ තාත්තයි දුවයි පුතයි මෙතන නැති වුණේ ඔක්කොම. මේ කාමරේ. නැන්දයි හතරයි එතකොට. මේ එතකොට මේ කාමරේ තමයි මරණ හතර තිබුණේ නේ. ඔව්. මෙතන පෑන් එක කඩාගෙන තමයි අර කට්ටිය වහලා කඩාගෙන උඩට ගිහින් තියෙන්නේ. ඔය ඒ පෑන් එක චට වෙලා එතකොට. ඔව්. අරක කඩන්න ටයි කරා එතනින් රින් ගන්න බර කොහොම පරිම මෙතෙන් රින් කරලා තියෙනවා. මෙතනින් කඩා ගන්න පුළුවන් වෙලා. ඔව් ඔළුවෙන් ගහලා කඩලා තියෙනවා. ඔළුවෙන් ගහලා. ඔව්. එයාර ජිම් එකට යනවනේ. දුව මිනිපිරි. 15යි. එයාද මේ වහලා කඩලා තියන්නේ ඔය. ඔන්න බලන්න. මෙතන මරණ හතරක් තිබිලා. ඔව් මෙතන තමයි තිබ්බේ. ඒක. එහාට කාන්තිපිස් පොලිසිය. ඒ හයක්. ඒ ඔක්කොම අපි තමයි කරගෙන. මේ ගෙනියනකොට අත තියපුවා බෑ. ඔව් මරණ ගෙනියනකොට. ඔව් මේ යන්න බෑ ලිස්සනවා. මිනිස්සුන්ගේ දේපල. හොදලා හොඳ නැත්නම් මේක මඩ තිබ්බේ කන්නේ. එහෙමයිනේ. මේ පද. අපි අර පිටපස්සේ මේකේ අරකට අපේ අම්මගේ පාඩම දුන්නා. මොකක්ද තිබ්බේ? බෝට්ටුවක්වත් තිබුණේ නැහැ. නෑ. මොමයි නේද කෑ ගහනවා. ඉරිසගේ 20ක් තිබිලා. මේ අරන් තියෙන 20 මෙලිය. ඒකට බේරුණා. ඔබතුමා තමයි බේරගත්තේ. ඔව්. කඩලා ගිහින් බේරගෙන දෙන්න. අර වහලා කැඩුවේ කවුද? වහලා කැඩුවේ. මේකේ අක්කායම කඩලා තියෙනවා. එහෙමයි. ඒකේ පල්ලා උඩට ගියා 4 දෙනෙකුට යාවන්න බැරි. ඔව්. දුව දැක්කනගේ හිලයි යයි කියලා හිතන්නේ. එයා කොහොමද මුසුමා දුවේ ගන්න බෑ ඒක කොහමද ඒ වෙලාවට අරගෙන ඒකනේ. අර ඒකනේ. ඒක වෙලා ඉතින් කරනවා.